කෙල්ලන්ටයි කොල්ලන්ටයි එහෙම නැත්නම් ගැහණුන්ටයි පිරිමයි ඊකුවල් ලෙවල් එකකද ඉන්නේ. එහෙනම් සම ලෙවල් එකේ සම මට්ටමේද ඉන්න ඕනේ කපල් එකක් වුණාම. එහෙම නැත්නම් හස්බන්ඩ් වයිෆ් වුණාම සම මට්ටමේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේද? මට සාපේක්ෂව absolutely not. මේක මම එක්ස්ප්ලেইন කරලා දෙන්න ඔයාලට. ඒ නිසා තමයි ගැහැණු ඔයාලා බලන්නේ පිරිමියෙක්ගෙන් හොඳ රස්සාවක් තියෙන්න ඕනේ. හොඳට සල්ලි හොයන්න ඕනේ. උස වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් හැඩිදරි වෙන්න ඕනේ. රළු වෙන්න ඕනේ. හොඳ තමන්ට සියලු දෙයක් කරලා දෙන්න හැකියාව තියෙන්න ඕනේ. තමන්ව බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා බලන්නේ තමන්ගේ පිරිමියාව ෆලෝ කරන්න. හොඳේ. ඒ කියන්නේ පිරිමියෙක්ට ඔයාව පේන්නේ ෆලෝවර් කෙනෙක් විදියට. මොකද පිරිමියෙක් කවදාවත් ඔයාව ෆලෝ කරන්නේ නැහැ. එතකොට සම මට්ටමේ ඉන්න කෙනෙක් ෆලෝවර් කෙනෙක් වෙන්නේ නැහැ. සම මට්ටමේ ඉන්න කෙනෙක් නම් එකට යන්නේ එක මට්ටමේ යන්නේ. එක මට්ටමේ යන්නේ ගැහණියෙකු පිරිමියෙකු කවදාකවත්. ඒක ඔයාලා ගැහණු ඔයාලා වටහා ගන්න. කෙල්ල ඔයාලා වටහා ගන්න. ඒ නිසා තමයි ඔයාලා පිරිමියෙක්ව හොයද්දී කොල්ලෙක්ව හොයද්දී තමන්ට වඩා උස, තමන්ට වඩා හොඳ පඩියක් ගන්න, තමන්ට වඩා උඩ මට්ටමක ඉන්න, ඒ කියන්නේ තමන්ට වඩා දැනුමක් තියෙන, තමන්ට වඩා දේවල් කරගන්න පුළුවන් කෙනෙක්ව හොයන්නේ. ඒකට හේතුව තමයි තමුන් බලන්නේ ගැහණියෙක් විදිහට, කෙල්ලෙක් විදිහට, තමුන්ට වීරයෙක් විදිහට, තමුන්ගේ ගුරුවරයෙක් විදිහට තමන්ට ලබා ගන්න පුළුවන් පිරිමියෙක්ව. නමුත් පිරිමියෙක් බලන්නේ නැහැ එක්ස්පීරියන්ස් තියෙන ගැහණියෙක්ව. ඒ කියන්නේ අතින් අතට ගිහිල්ලා එකින් එකාට පාස් වෙච්ච ගැහණියෙක්ව පිරිමියෙක් කවදාකවත් පතන්නේ නැහැ, බලන්නේ නැහැ. හොඳේ. එයා ඔයාව බලයි just for sex. හොඳේ. ඒත් ඉතින් ඔයා එක ස්ටෑන්ඩඩ් එකකට ඉන්න ඕන. ඔයා ලස්සනට හිටියොත් විතරයි ඒකත් බොහෝ දුරට නියම පිරිමියකින් ඔයාට ලැබෙන්නේ. එහෙම නැත්නම් නිකන් පිරිමි භාගයක් නම් ඕනේ මගුලකට රින්ගයි. නමුත් නියම පිරිමියෙක් ඔයාව පාවිච්චි කරන්නේවත් නැහැ. ඔයාව හරි ස්ටෑන්ඩඩ් එකකට හිටියේ නැත්නම්. ඉතින් මට කියන්න ඕනේ උනේ ගැහණියෙකුයි පිරිමියෙකුයි කිසිම දවසක එක ලෙවල් එකේ even ground level එක ඉන්නේ නැහැ. මොකද ඒ නැති නිසා තමයි ඕගොල්ලෝ පිරිමියෙක්ව තමන්ගේ මනුෂ්‍යාව තමන්ට උඩින් පේන්නේ. තමන් ඒ උඩින් පෙනුණා හෝ නැතා හෝ ඕගොල්ලෝ ගොළු වලින් ඕගොල්ලන්ට උඩින් පෙනුනේ නැති වුණාට, හිතුවේ නැති වුණාට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒක. ඒ නිසා තමයි හොඳ රස්සාවක් තියෙන්න ඕනේ, හොඳ ජොබ් එකක් තියෙන්න ඕනේ, ලස්සන කාර් එකක්. ඉතින් ඔය මගුල් ටික ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් නේ. ඔයගොල්ලන්ට පුළුවන් පිරිමියෙක්ට ලබලා දෙන්න අනිත් පැත්තට නේද? නමුත් ඔයගොල්ලෝ ඒක කරන්න කැමති නැහැ. ඔයගොල්ලෝ ඕනේ එක පිරිමියෙක්ගෙන් තමයි ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ. right? එතකොට අපි කියමුකෝ ගැහණු ළමයෙක් ඉන්න දෙමෝපියෝ කියලා. ගැහණු ළමයෙක් ඉන්න දෙමෝපියෝ කවදාකවත් තව කොල්ලෙක්ට තමන්ගේ දුව දෙද්දී රයිට් අපි මේ කොල්ලව අරගෙන ඉල්ල අපි මූට ඔක්කොම ටික දෙමු. රයිට් මෙයාට ගියක් දෙමු, මෙයාට කාර් එකක් දෙමු, මෙයාට අපි කෙල්ලට කියමු මෙයාව බලා ගන්න කියලා. රයිට්. ඔය මගුල් කියන්නේ නැහනේ. ඔයාලගේ දෙමෝපියෝ වුණත් මොනවද කියන්නේ? රයිට්. ඔයාලා හොඳ කොල්ලෙක් නම් උට වාහනයක් තියෙන්න ඕනේ, උට ගෙයක් තියෙන්න ඕනේ, ඌ මියම් මට්ටමක ඉන්න ඕනේ, උට හොඳ රිටයර්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ උගෙන් තමයි ඕගොල්ලෝ යැපෙන්නේ. උගෙන් තමයි ඕගොල්ලෝ ජීවත් වෙන්නේ. එතකොට ගැහණු ඔයාලා ඒ සම මට්ටම ගන්න නම්, ඕකේ හස්බන්ඩ් වයිෆ් ලා සම මට්ටම ගන්න නම් ඔයාට තියෙන්න ඕනේ මේන්ම දේ තමයි ඒ පිරිමියාව බැලන්ස් කරගෙන හරි ට්‍රැක් එකට දාලා ඊවන් ෆීල්ඩ් එක ඕව ගෙනියන්න පුළුවන්කම තියෙනවා. නමුත් බොහෝම දුරක් ගැහණුන්ට ඒ ශක්තිය නැහැ. ඒ ශක්තිය නැති නිසා තමයි අද ශ්‍රී ලංකාවේ කසාද කියන එක 450 500ත් අතර දවසකට වුණාට 350 400ත් අතර චකබලාස් ගාලා ඩිවෝර්ස් වෙන්නේ. ඉතින් ඇත්තටම මේකට මේ පිරිමි නෙවෙයි වැරදි. වැරදි ඇත්තටම ගැහණු ඔයාලා බහුතරයක්. මොකද ඔයාලා පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ පිරිමිකම, ඒ ජව සම්පන්නකම, ඒ පෞරුෂය, right? ඒ පිරිමියාගෙන් එන්න ඕනේ පිරිමි සුවඳ, ඒ පිරිමි ශක්තිය ඔයාට ගැහණියෙක් විදිහට ඒ පිරිමියාට ගැහණියෙක් වෙලා ඉන්න. ඒ පිරිමියත් එක්ක සම කරන්න යන්න එපා. පිරිමියාගේ සම මට්ටමේ යන්න එපා. ගැහණියෙක් වුණාම ඔයා පළවෙනිට ඉගෙන ගන්න දේ තමයි පිරිමියෙක්ට සබ්මිසිව් වෙන්න පුරුදු වෙන්න, යටත්ව ඉන්න පුරුදු වෙන්න. මොකද ඔයාට පිරිමියෙක්ට උඩින් යන්න බෑ. උඩින් ගිය ගාම ඔයා කැපෙනවා. right? That's the reality. all right?
සමහර කට්ටියට කියන්න පුළුවන් නෑ මම මගේ බිස්නස් එක රන් කරන මගේ දේ මම කරගෙන ඔව් of course ඒ වගේ කට්ටියත් ඉන්නවා right ඒ වගේ කට්ටියත් ඉන්නේ නමුත් ඒ නිසා තමයි ඔයා බිස්නස් එක රන් කරන් ගියත් ඔයා මොන මගුල කරන් ගියත් at 40 අවුරුදු 40 දී 50 දී you're single lady right that's why ඒකට හේතුව පිරිමියෙක්ට සම මට්ටම් වෙන්න යන්න එපා කෙල්ලෝ හොඳේ සම මට්ටම් වෙන්නේ නැහැ ඔයාලා කවදාකවත් වෙන්න හිතුවත් ඔයාගේ ජීවිතේ ෆේල් වෙනවා right ඔයාට පුරුදු වෙන්න පිරිමියෙක් තමයි පිරිමි භාගයක් නෙවෙයි මම කියන්නේ නියම පිරිමියෙක් හොඳේ මම කියන්නේ Apex type පිරිමියෙක් ඒ කියන්නේ real පිරිමියෙක් හොඳේ Tamanට provide protect action එක දෙන හොඳේ ඒක mentally emotionally financially physically හැම දෙයකින්ම ඔයාව protect කරනවා ඔයාව රකින්න ඔයාව බලා ගන්න ඒ වගේ පිරිමියෙක් එක්ක ආගාව ඉන්නවනම් එහෙම නැත්නම් ඔයා කෙනෙක් ලබා ගන්න හදනවනම් ඒ මට්ටමින් ලබා ගන්නවා ඒ ලබා ගත්තත් ඔය පිරිමියාට උඩින් යන්න හිතන්න එපා උඩින් ගියොත් ඔයාගේ relationship එක crash හොඳයි චක ගාලා crash වෙනවා ඔයා මොන job එක කරත් ඔයා මොන PhD level එක තිබ්බත් ඔයාගේ පිරිමියාට උඩින් ඔයා යන්න පටන් ගත්ත මොහොතේ ඉඳලම ඔයාගේ relationship එක